ඔයාගේ බීගේ තොල්පෙති සිහින්ව දිගැටිව කම්බුල දෙසට පල්ලට පිහිටලා තියෙනවා. වයසට නොයන යෝනි විවරයක් මේ අයට තියෙනවා. ගැඹුරත් හදා බලන්න හොඳ කිමුදුන්කාරයෙක් වෙන්නම ඕන. අපි අද බලමු තවත් තොල්පෙතිවල පිහිටීම් ගැන තියෙන විස්තර කීපයක්. ඔයාගේ බීගේ තොල්පෙති සිහින්ව දිගැටිව කම්බුල දෙසට පල්ලට පිහිටලා තියෙනවා. එයා තීක්ෂණ බුද්ධියක් සහිත කෙනෙක්. නාගහේ දළුවල පාට සහිතව, ඒ කියන්නේ ලාරෝස පාටට තියෙන තොල්පෙති හිමිකාරියක් නම් චතුරව කතා කරන්න පුළුවන්. හරිම විචක්ෂණශීලී, දේවල් ගැන ඉක්මනින් අවබෝධ කරගන්න පුළුවන් කෙනෙක්. ඒ නිසාම එයා එක්ක ටිකක් කතාවෙන් ජය ගන්න ලේසි පහසු නෑ. නොදන්න දෙයක් වුණත් දන්නවා වගේ කතා කරන්න එයාට පුළුවන්. මේ වගේ තොල්පෙති තියෙන අය එලිමහනක වාහනයක් ඇතුළක පිරිසක් ඉන්න තැනක වුණත් ලිප් කිස් කරන්න දෙපාරක් හිතන්නේ. මේ වගේ තොල්පෙති තියෙන කාන්තාවන්ගේ යෝනිය ඊටාම ලපටි. වයසට නොයන යෝනි විවරයක් මේ අයට තියෙනවා. ඒ වගේම යෝනිය ටිකක් ගැඹුරුයි. ඒ ගැඹුරත් හදා බලන්න හොඳ කිමුදුන්කාරයෙක් වෙන්නම ඕන. ඉතින් ඔයාට පුළුවන් මේ පිළිබඳ තවත් තොරතුරු දැනගන්න අපිට කමෙන්ට් කරන්න. Happy Beenets.